අයිබෝන් ඉතින් කොහමද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ස්කුබා ඩයිවිං කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම ස්කුබා ඩයිවිං වලට අවශ්‍යම වෙන උපකරණ මොනවද කියලා. ස්කුබා ස්කුබා කියන වචන තේරුම ගත්තොත් ඒකේ තේරුම තමයි self contained underwater breathing apparatus. ඒක සිංහලට පරිවර්තනය කරොත් ඒ කියන්නේ වතුර යට හුස්ම ගන්න පුළුවන් සංවෘත පද්ධතියක්. මෙන්න මේ සංවෘත පද්ධතිය කියන වචනේ වැදගත් වෙනවා. මොකද වතුරට කිමිදෙද්දී අපි අපිට අවශ්‍ය කරන ඔක්කොම වාතය, හුස්ම ගන්න අවශ්‍ය කරන ඔක්කොම වාතය අපි අරගෙනයි යන්නේ. ඉතින් දැන් අපි බලමු මේ වතුරට හුස්ම ගන්න අපි අරන් යන උපකරණ මොනවද කියලා. අපි මේ ගැන එකින් එක විසඳගමු. මුලින්ම අපි පාවිච්චි කරනවා එයා ටැංකිය. මේකට ඔක්සිජන් ටැංකිය කියලත් ජනවහර කියනවා. හැබැයි මේක ඔක්සිජන් ටැංකියක් නම් නෙමෙයි. මේක ගබඩා කරලා තියෙන්නේ අධික පීඩනය යටතේ අපි සාමාන්‍යයෙන් හුස්ම ගන්න වාතය. හැබැයි ස්කුබා ඩයිවිං දීර්ඝ වශයෙන් හදාරද්දී මේකට අපි සාමාන්‍යයෙන් හුස්ම ගන්න වාතයට අමතරව වෙනත් වායු වර්ග මිශ්‍ර කරන්නත් පුළුවන්. අපි මේ ගැන වෙනම වීඩියෝ එකකින් වැඩිදුර කතා කරමු. දැනට මතක තියාගන්න මේකේ තියෙන්නේ අධික පීඩනය යටතේ ගබඩා කරන ලද අපි සාමාන්‍ය හුස්ම ගන්න වාතය කියලා. හොඳයි. ඊළඟ උපකරණය මොකක්ද? අපි ඊළඟට කතා කරමු මෙන්න මේ රෙගියුලේටර් සිස්ටම් එක. රෙගියුලේටර් සිස්ටම් එකේ මේක ඇත්තටම නල පද්ධතියක්. මේකේ කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ කොටසට අපි කියනවා ෆස්ට් ස්ටේජ් එක කියලා. මේකට අපි කියනවා සෙකන්ඩ් ස්ටේජ් එහෙම නැත්නම් රෙගියුලේටර් කියලා. ෆස්ට් ස්ටේජ් එකේ තමයි ටැංකියට සම්බන්ධ කරන්නේ. සෙකන්ඩ් ස්ටේජ් එක තමයි අපි මේ තියෙන මවුත් පීස් එක මේක කට ඇතුළට දාලා කටින්, ඒ කියන්නේ මුඛ මාර්ගයෙන් තමයි අපි හුස්ම ගන්නෙ වතුර යටදී. මේකේ විශේෂත්වයක් තියෙනවා. විශේෂත්වයන් ඇත්තටම දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේකෙන් අපිට වාතය සපයන්නේ on demand. ඒ කියන්නේ අපි අර ටැප් එකක් ඇරියා වගේ ෆ්‍රී ෆ්ලෝ අපිට එයා එන්නේ නැහැ. අපි හුස්ම අදිද්දි තමයි ටැංකියෙන් එයා නිකුත් කරන්නේ. දෙවෙනි විශේෂත්වය තමයි මේකෙන් අපිට එයා සපයන්නේ වාතය සපයන්නේ අපි ඉන්න ගැඹුරට අදාළ වෙන්න. උදාහරණයක් හැටියට අපි ගැඹුරට යන්න අපි පෙනහළු පුරවන්න අවශ්‍ය වාත ප්‍රමාණය වැඩි වෙනවා. අපි මේ ගැනත් වෙනම වීඩියෝ එකකින් දීර්ඝව සාකච්ඡා කරනවා. දැනට මතක තියාගන්න රෙගියුලේටරෙන් අපිට වාතය සපයන්නේ ටැංකියේ තියෙන වාතය සපයන්නේ on demand සහ අපි ඉන්න ගැඹුරට අදාළ වෙන විදියට කියලා. තුන්වෙනි උපකරණය තමයි ස්කුබා ඩයිවිං මාස්ක් එක. ඇයි අපිට මාස්ක් එකක් අවශ්‍ය? ගොඩබිම ජීවත් වෙන අපි ඇස් හැඩ ගැහිලා නැහැ වතුර යටදී පැහැදිලිව දකින්න. අපි යන්නේ ඒ අඩුපාඩුව මග හරව ගන්න තමයි මාස්ක් එකක් පාවිච්චි කරන්නේ. මාස්ක් එකෙන් මොකද්ද කරන්නේ? අපේ ඇස සහ ජල තරලය අතර වායු තරලයක් රඳව ගන්න එක. මෙන්න මේ වායු තරලය මගින් අපිට පුළුවන් ගොඩබිමේදී දකිනා වගේම පැහැදිලිව වතුර යටදී දකින්න. ඒ වගේම ස්කුබා ඩයිවිං වලට පාවිච්චි කරන මාස්ක් එකේ තවත් විශේෂයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ නෝස් පොකට් එක. මේක අපිට ඉතාම වැදගත් වෙනවා ගැඹුරුදීදී මුඛ මාර්ගයෙන් හුස්ම ගන්න. මොකද නෝස් පොකට් එක නිසා අපේ නහයෙන් හුස්ම ගන්න එක අපිට රෙස්ට්‍රික්ට් කරලා තියෙන්නේ. අපිට තියෙන එකම ඔප්ෂන් එක කටෙන් හුස්ම ගන්න එක විතරයි. ඊළඟ උපකරණය මොකක්ද? ඊළඟට අපි කතා කරමු මෙන්න මේ PCD කියන උපකරණය ගැන. මේක ගැනත් අපි දීර්ඝව වෙනම වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. දැනට මම කියන්නම් PCD එකේ මේන් පර්පස් එක මොකක්ද කියලා. අපි ස්කුබා ඩයිවිං හැටියට කිමිදෙද්දී ජල තරලයේ එක මට්ටමක රැඳෙන්න අපි පාවිච්චි කරනවා අපේ ඇඟේ බරට සමාන කරගන්නවා අපි පපුවේ තියෙන හුස්ම වලින් ඇති කරන උඩුකුරු තෙරපුම. ඒ කියන්නේ අප්ලිෆ්ට් එක. අපි අප්ලිෆ්ට් එකට ඇඟේ බර සහ අපි පාවිච්චි කරන වේට් වල බර සමාන කරාම තමයි අපිට ජල තරලේ ගිලෙන්නෙත් නැතුව පාවෙන්නෙත් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ගැඹුරින් ගැඹුරට යද්දී අපේ පෙනහළු වල තියෙන වායු පරිමාවට අපි ඇඟේ බර තවදුරටත් උස්ස ගන්න බැරි වෙනවා.
ඒකේ අඩුපාඩුව පුරවන්න තමයි අපි BCD කියන උපකරණය පාවිච්චි කරන්නේ. මේ උපකරණයෙන් සරලම කියනවා නම් මේ උපකරණයෙන් කරන්නේ අපි ටැංකියේ තියෙන වාතය BCD එකට පුරවලා අපිට පුළුවන් එක්ස්ට්‍රා අප්ලිෆ්ට් එකක් ගන්න. මේ ගැනත් අපි වෙනම වීඩියෝ එකක දීර්ඝව සාකච්ඡා කරන නිසා අපි දැනට එතනින් නවත්වමු. ඊළඟට වැදගත්ම වෙන උපකරණය තමයි ෆින්ස්. ඇයි අපිට ෆින්ස් අවශ්‍ය වෙන්නේ? සාමාන්‍ය ස්කුබා ඩයිවිං කරන කෙනෙක් අත් දෙක පාවිච්චි කරලා වතුර යටදී පීනන්නේ නැහැ. ඒක ඉතාම අකාර්යක්ෂම ක්‍රියාවලියක්. අපි ඒ වෙනුවට කකුලෙන් තමා පීනන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් මාළුවෙක් පීනනවා වගේ එහෙම නැත්නම් ගෙම්බෙක් පීනනවා වගේ තමා වතුර යටදී අපි ෆින්ස් පාවිච්චි කරලා පීනන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන දිශාවකට ගමන් කරන්නේ. අන්න ඒකට තමා අපි ෆින්ස් පාවිච්චි කරන්නේ. ඊට අමතරව තවත් වැදගත්ම උපකරණයක් තමා ඩයිව් කම්පියුටර් කියන එක. ඩයිව් කම්පියුටර් එකේ වැදගත්කම තමා මේක අපිට අපි ඉන්න ගැඹුර පෙන්නනවා, ඊට පස්සේ අපි ඉන්න දිශාව පෙන්නනවා. ඒ කියන්නේ ඊටත් අමතරව අපි ටැංකියේ කොච්චර වායු ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවද කියලා පෙන්නනවා. ඒ වගේ විශාල දත්ත ප්‍රමාණයක් අපිට ඩයිව් කම්පියුටර් එකෙන් බලා ගන්න පුළුවන්. මීට අමතරව ඔයාලා බෝට්ටුවෙන් ඩයිව් කරනවා නම් SMB කියලා උපකරණයක් තියෙනවා. මම ටෙක් ඩයිවර් කෙනෙක් හැටියට හැම විතිස්සෙම ලිෆ්ට් බෑග් එකක් පාවිච්චි කරනවා. මේ වගේ උපකරණ තමයි ස්කුබා ඩයිවිං කරන්න සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරා ස්කුබා ඩයිවිං කියලා කියන්නේ මොකක්ද? ස්කුබා ඩයිවිං වලට අවශ්‍යම කරන උපකරණ කිහිපයක් ගැන. ඉතින් මම හිතනවා ඔයාලා සාමාන්‍යයෙන් දැනුමක් ලැබුවා අද ස්කුබා ඩයිවිං මොකක්ද? ස්කුබා ඩයිවිං කරන්න අවශ්‍යම කරන උපකරණ මොනවද කියලා. අපි මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු. යන ගමන් අමතක කරන්නේ නැතුව මගේ channel එක subscribe කරලා යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.